කොහෙද යන්නේ? අයි වත්තර යන්නේ. යන්කෝ. මල්ලි කොහෙ යන ගමන්ද? මල්ලි කොහෙ ඉඳලා දෙන්නේ? මම පිළියන්දර. මොකද ඒක බලන්නේ? කොහෙද යන්නේ? හයරයක් යන ගමන් ඉන්නේ. රුපියල් 100ක් දීපන්. දැන් නෑ අයියා අතේ. ඒ කතා අදාලා නෑනේ රුපියල් 100ක් නේ ඔබ ගෙනිල්ලේ. හිමා මේක යතුරු ගලවලා ගනි. එහෙම කරන්න එපා අයියේ. කණින් බං. අයියා අතර දෙන්නකෝ. යතුරු දෙන්න පුළුවන් නම් ගනින් බේගෙන් යතුරු. වරි කීයක් දෙන්න ඕන කීයක් දෙන්න ඕන? 100ක් දීපන්. 50ක් දෙන්න 50ක්. 50ට ඇම්බෙන්ද. එහෙම කරන්න එපා අයියේ. හරි අදලා බලයන්. නගින්න මල්ලි. ඒක බලා ගන්න නේ. යතුරු. හිමා නගින්න මල්ලි නගින්න. හරි. කේස් එක ඉවරයි. හරි. 50ට බේරුනේ අද. හරි. හිමා අරු ගහයි යන හින්ට් එක මට දිරවන්නේ. පස්සේ බලාගමු උගෙන. දෙමු වැඩිය පස්සේ. මා බලපංකෝ අද රුපියල් 50යි. වැඩක් නෑනේ අද දවසේ. පරාද අර පොඩි එකවත් ඇව්වනේ බා. ඌ ගාව තව ගලවන්න තරම් දෙයක් තිබ්බේ නෑ. දුවයා කොහෙද ඉන්නේ? හරි. පොඩ්ඩක් ඉන්න මං එන ගමන් ඉන්නේ. මන්ට එන්නානේ හැමදාම පරක්කුයි. මන් දැන් කොච්චර වෙලාද මෙතෙන්ට වෙලා ඉන්නේ? හරි එනවා. පොඩ්ඩක් ඉන්න එනකන්. ගෙදරටත් දොර කරලා ආවේ එනවා මෙච්චර පරක්කුනේ. හරි මං දැන් ආවානේ. මෙතන ඉන්න බෑ. අපි යන්කෝ. මොකක්ද නේ උනාට සතියක්වත් ඉඳලා යන්න බෑ දාපු එකේ. බඩ ගොඩක් තියෙනවානේ. අපි යන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ කූල් එකක් එනවා. ඔදියෝනේ. හෙලෝ. මේක පොඩ්ඩක් කියන්න මම තින් ඉහිල්ලන්ට ගියා. හෙලෝ. මේක කොහොම පොඩ්ඩක් බැලන්ස් කරලා තියාගනින්කෝ මං එනකම්. මං කොහොමත් ඇවිල්ලා උඩ ගේම දෙනවා කියලා ඔබ දන්නවනේ. ඔව්. එහෙම තමයි කරන්න ඕනේ. ඔබ දන්නවනේ. මට එක එකක් ලොකු නෑ. අන්න ඉන්නවා. අතේ යොදත් නෑ බං. සුපිරි කුකුල් මස්ටර්ලා ගින්නවා දතක් ගලමු මේව. දීපන් මේ වටිනේ කියන දේවල්. අනේ. ඊට. අරු එනවා යමයි. එමේ පොඩ්ඩ ඉඳපන් ඈ. කොල්ල දෙන්නේ කයින්ද ප්‍රස් එකයි ෆෝන් එකයි දෙකම අරගෙන ගියා. වාහන මෙතෙන්ටලා ඉන්නකෝ. මම මේ පැත්තට ගිහලා එන්න. ඒ අඩුවන් අරු අපිව දැක්කා. දුවපන් බං.
ෆෝන් එක දීපන්. අප්පන් අරුව. Hey, para!